ඔබ හිතනවාද කලබල වෙලා තරහ අරගෙන කෑ ගහලා හොඳද රණ්ඩු වෙලා කෙනෙක්ගේ අඩුපාඩුවක් හදන්න පුළුවන් කියලා. ඔබ විශ්වාස කරනවද? එහෙම අඩුපාඩු හදන්න බෑ. අපි සමහර වෙලාවට කෑ ගහනකොට තරහ ගන්නකොට කලබල වෙනකොට මිනිස්සු ඒ මිනිස්සුන්ගේ අඩුපාඩු හදාගත්තා වගේ අපිට පෙනේ. හරි? හිතන්න ඔයගොල්ලෝ දරුවෙකුට කෑ ගහනවා කියලා. ළමයෙකුට හරි වේවා, ගෙදර කෙනෙකුට වේවා, වැරද්දකට අපි කෑ ගහනවා, බයිනවා. හොඳද? තර්ජනය කරනවා. අපි ආයෙම කරන්න කරොත් එහෙම ගහනවා. අපිට පේනවා ඒ කෙනා ඒක කරන්නේ නැහැ වගේ. ඊට පස්සේ ඒක කරන්නේ නැති වෙයි කියලා අපිට හිතෙනවා. හොඳට මතක තියාගන්න. ඒ වෙලාවට අපි කරන්නේ වැරද්ද හදාගන්න එක නෙමෙයි. මොකද්ද? වැරද්ද යටපත් කරගන්න එක. වැරද්ද හංග ගන්නවා අපි. හොඳේ. ඒක හරියට මොකක් වගේද? බැලුම් බෝලයක්. හිතන්න බැලුම් බෝලයක් අපි වතුර යට තියාගෙන ඉන්නවා. ඔබාගෙන ඉන්නවා. හොඳේ. දැන් බැලුම් බෝලේ වතුර යට තියෙන්නේ මොකක් නිසාද? අපි අල්ලගෙන ඒ බැලුම් බෝලේ ඔබාගෙන ඉන්න නිසා. හැබැයි කොයිම වෙලාවක හරි අපිට මේ අත ගන්න වෙනවා. නේ? අපිට හැමදාම වතුර බැලුම ඔබාගෙන ඉන්න බෑ. අත ගත්ත දවසට මොකද වෙන්නේ? ආයෙත් උඩට එනවා. නේ? ඔන්න ඔය වගේ තමයි අපි තරහෙන් ප්‍රශ්න විසඳන්න ගියපහම, වැරදි හදන්න ගියපහම, මිනිස්සුන්ගේ අඩුපාඩු හදන්න ගියපහම ගොඩක් වෙලාවට මේ මනුස්සයා වැරද්ද හදා ගන්නවට වඩා කරන්නේ ඒ වැරද්ද හංග ගන්න එක. අහුවෙන්නේ නැතුව වැරද්දක් කරන්නේ කොහොමද කියලා කල්පනා කරනවා ඊට පස්සේ. හොඳේ. අන්න ඒ වගේ තමයි අපේ වැරදි දැක්කම, තව කෙනෙක්ගේ වැරද්ද දැක්කම කවදාවත් කලබල වෙන්න එපා. හොඳට වෙලාව අරගෙන හිතන්න. ඇයි මේ කෙනා මේ වැරද්ද කරන්නේ? මොකද්ද හේතුව? තමන් ගැන හිතුවොත් තමන්ගේ අඩුපාඩුවක් දැක්ක කියලා හිතන්න. තමන්ට වැරදුනා කියලා හිතන්න. හොඳට වෙලාව අරන් හිතන්න, ඇයි මට වැරදුනේ? මොකද්ද මගේ අඩුපාඩුව? හොඳේ.